අනිවාර්යෙන් දාන්න බැරි දේවල් තමයි දෙයියෝ කොයින් හරි මාව බැලුවා වගේ ඒ ස්පෝර්ට් එකේ නම් ඒ ඉන ඩිසිප්ලින් එක මම හිතන්නේ හැදෙනවා බිස්නස් එකක් කරලා දිනුනත්. මම දෙකින් එයාට ලෝකයක් මම දකින්නෙත් නැහැ. දැකලා නැත්තම් ඒක දන්නේ කියන්නේ මාත්‍රකක වත්‍රකක. බිස්නස් එක පටන් ගන්න ඌමනාද්දිය බිස්නස් එක දන්නේ නැහැ. අපි කිව්වො තාත්තේ කාර්ය කරන් ඉන්නත් පුළුවන්. ගන්න පුළුවන්. කියන අර entrepreneurship එකේ challenges එතන එන grind එක පොලෝ පල්ලන වැටෙන සීන් එක හැමෝටම දරා ගන්න බෑ. ගොඩක් කඩේ give up කරනවා. ඒගොල්ලන් වගේම ස්ටාර් කෙනෙක් වෙන්න ඒ පාර මම්ම හදා ගන්න. කොහොමද රගම. එච්චරම තමයි. ඒක ගත්ත ගෙදර තමයි මං ජීවිතේ කරපු හොඳම ඉන්වෙස්ට්මන්ට් එක. දැන් ඒකද හරි මම බැලුවා අපි ආවා කෙවින්ගේ කන්ටෙන්ට්ස් වගේක් ගන්න ස්ටුඩියෝ එකට. ඉතින් තව විනාඩි 10ක් ඇතුළත තියෙනවා. මම හිතුවා මගේ YouTube එකට vlog එක අතරමැද පොඩි කෙවින් එක ඉන්ටර්විව් එකක් ගන්න. ඉන්ටර්විව් කියන්නේ යම් කන්වර්සේෂන් එක. අපි කොහොමද කතා කරනවානේ කොහොමද ගොඩක් කතා කරනවා. ඉතින් මම බැලුවා මේ අද කතා කරන එක වීඩියෝ කරන්න කියලා. වීඩියෝ කරලා ඉතින් බලමු කරන්න දාන්න පුළුවන් දේවල් තියෙනවා දාන්න බැරි දේවල් තියෙනවද කියලා. හරි. හරි අනිවාර්යෙන් දාන්න බැරි දේවල් තමයි එනම් කියන්නේ. බලමු හරි කෙවින් ගොඩක් කට්ටිය දන්නවනේ. දැනෙත් කවුරු ඉන්නවා නම් එයා national rugby player කෙනෙක් සහ captain කරා 2015 national history winning team එක 16 15 history winning team 2016 තමයි history 2016 තමයි history winning team එක සහ fetil කියන rehab සහ center conditioning gym එකේ wellness studio එකේ owner මම මේ පැත්තේ ඉන්නවා හරිද දැන් ඉස්සෙල්ලා කියන්නේ දැන් මාත්‍රකක වත්‍රකක කිව්වා හැබැයි අපි දන්නවා ඔයත් දන්නවා මාත් දන්නවා රග ගහන හැමෝම රග වලින් එහාට කිසි දෙයක් දකින්නේ සීමිත කට්ටියක් තමයි දකින්නේ ඇයි රග ගහන ගොඩක් කට්ටිය එහෙම අර එක පැත්තම දකින්න කියලා කියන්න බලන්න මම දකින්න විදිය මේ දැන් මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ මම හිපදුනේ මම අර වීඩියෝ එකේ මම කලින් පෙන්නුවා වගේ පොඩි මුඩුක්කු ගෙවල් වගේ අත්බෝධි කියන පොඩි ගෙවල් තියෙන පැත්තක්. දැන් මම ඔතන මං හැදුනොත් ඒ පරිසරය ඇතුළෙම මං කැරකුණොත් මම එතනින් එහාට ලෝකයක් මම දකින්නෙත් නැහැ. දැකලා නැත්තම් ඒක දන්නෙත් නැහැ. and දකින්න උවමනාවකුත් නැහැ. වගේ environment එක ඒක විතරයි. environment එක ඒක විතරයි. ඊට පස්සේ මම සෙන්ට් පීටර්ස් යනවා. ඊට පස්සේ සෙන්ට් පීටර්ස් එකේ ඉන්න ළමයි එක්ක මම ඇසෝසියේට් කරනවා. ඊට පස්සේ මම රග ගන්න ආස වෙනවා. අයියේ ගන්න නිසා. ඊට පස්සේ එතනට ගියාම එතන එන්න එන්වයරන්මන්ට් එකත් එක්ක රග ගැන අතුල් වෙනවා. ඊට පස්සේ මම දන්නේ රග විතරයි. ඊට පස්සේ මම හම්බ වෙනවා රගවල ඉන්න ස්ටාර්ස්ලා ටිකක් අපේ ඉස්කෝලේ. ඉතින් ඒගොල්ලන් වගේ වෙන්න ඕන කියලා ආස වෙනවා. ඊට පස්සේ මං ඒගොල්ලන් කරන දේ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් වගේම ස්ටාර් කෙනෙක් වෙන්න ඒ පාර මම්ම හදා ගන්නවා. දැන් මේ කතාවල් වලින් මම කියන්න දන්නේ සරවුන්ඩින් කියන දේ හරි වටිනවා. වැදගත්. දැන් මම අපි ක්ලබ් ලෙවල් එකට ගියාම අපි කිව්වොත් මැච් එකක් ඉවරලා අපි කට්ටිය සෙට් වෙද්දී කට්ටිය එකට ඉද්දි අපි කතා කරන්නේ රග. ට්‍රේනින් එකේදී කතා කරන්නේ රග. ට්‍රේනින් ඉවරෙච්ච ගමන් කතා කරන්නේ රගර් වල වැරදි, රගර් වල ඉම්ප්‍රූව්මන්ට්. ගෙදර ගියාම කෝල් එකක් ගත්තාම ධනුෂ්කට හරි කාට හරි මගේ යාළුවන්ට මෙයාළුවන්ට කෝල් එක ගත්තම කතා කරන්නේ කොහොමද මේක කරන්නේ? කොහොමද රගමයි. එච්චරම තමයි. එතකොට දන්නේම නැතුව අපේ අඩිපාර අපේ තියන්නේ රගවල. මොකද the more you hear, the more you speak, the more you see, the more you මේ associate ඒ පැත්තට ඉබේම මිනිහ හැරෙනවා. දැන් අපේ රග ගන්න ප්ලේස් වල වෙලා තියෙන්නේ මේ මං හිටපු තැනම තමයි මං හිටියේ මේ ඔය සිටුේෂන් සරවුන්ඩින් එකේ. මං දෙයියෝ කොයින් හරි මාව බැලුවා වගේ මං අන්න ඔයාට කොහොමද දැන් ඔයාත් කිව්වනේ රග දැකලා ඒකම තමයි ඔබ්සර්ව් වෙන්නේ. ඔයා කොහොමද ඩිරෙක්ෂන් එක වෙනස් වුනේ? ඒක තමයි මං කියන්න දුවේ මේ බිස්නස් එක පටන් ගන්න ඌමනාද්දිය බිස්නස් එක දන්නෙත් නැහැ. රයිට්. එතකොට මමත් එතනම තමයි ඒ රග ගන්න දැන් ඉන්න ළමයි රග ගන්න කට්ටිය ඉන්න තැනම මං ඉන්නවා. because රග වලින් අතරලා යන්න හිතෙන්නේ නැහැ. මොකද දන්නේ රගර විතරයි. අම්බ කරේ රගර විතරයි. මාව මිනිස්සු දන්නේත් රග විතරයි. ඉතින් එයාට මම දැකලත් නැහැ දන්නෙත් නැහැ. සෝ එතකොට හුඟා කට්ටිය කරන්නේ රග ෆීල්ඩ් එකේම පාත් එකක් තෝරගන්න. මම ඉෂාරයව මේ ඇසෝසියේට් කරන්න පටන් ගත්තාම ඉෂාරයියා බිස්නස් පවුලකින් එන්නේ. මේ ටයි හවුස් ඔය මේ ෆොන්සේකලා ෆැමිලි. සෝ එතකොට ඒකෙන් එන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අයියා ඇසෝසියේට් කරන්න පටන් ගත්තාම අයියා ඔය කියන කතාව ඇවිල්ලා රග සම්බන්ධව නෙමෙයි. ජීවිත සම්බන්ධයි. growth එක සම්බන්ධව, investment සම්බන්ධව.
ඊට පස්සේ මම දකින්න පුරුදු වුණා හරි දැන් මේක දකින්න නැති පැත්තක් ගොඩක් ඉන්ට්‍රස්ටිං මොකද මගේ කතාවේ මං හම්බ කරනවා පළවෙනියට එකතු කරලා ඉස්සෙල්ලා සල්ලි හුඟා කම් වෙන්න පටන් ගන්නවා ඉස්කෝලෙන් පස්සේ අවුට්ටන් පස්සේ අවුන ඉගෙන ඉස්කෝලේ ළමයෙක්ට ඔය සල්ලි වැඩි ලොකු වැඩි මේන් හම්බ වෙනවා ඒන් හම්බ වෙනවා අපිට පිස්සු වගේ දැන් මට බින්දුවේ ඉඳන් එකපාර එච්චර සල්ලි හම්බෙද්දි එන ලොකුයි ඉතින් අපි ඒ නාස්ති කරනවා ඒ කනවා යාළුත් එක්ක එළියට යනවා පාටි එකතු කරනවා ඉන්වෙස්ට් කරන සිද්ධි නෑ එහෙම නෑ ඉෂාරය මගේ ජීවිතය ඇතුළට ආවට පස්සේ ඉෂාරය කියනවා නෑ මේ පඩිය උඹට දෙන්නේ නෑ කියලා බැංක් පොතක් අරගෙන එකතු කරන්න දානවා එහෙම අවුරුදු 5ක් විතර මේ එකතු කරා එතකොට එතන ලක්ෂ 20ක් විතර ආවා එතකොට මට කිව්වා දැන් මට ආසාවක් තියෙනවා දැන් මම ශ්‍රී ලංකා ප්‍රැක්ටිස් යනකොට මම විතරයි 3 wheel එකේ යන්නේ ශ්‍රී ලංකා ප්‍රැක්ටිස් එක අනිත් ඔක්කොම මහනේ අනිත් ඔක්කොම මහනවල එන්නේ බයික් වල හරි බයික් හරි වාහන බයික් එකට වඩා කාර් එහෙම තිබ්බා එතකොට රග පොඩ පීක් එක පීක් එකේ මේ 2018 දාන්නේ නදස් ඔව් කොවිඩ් වලට කලින් 17 ඔව් කොවිඩ් වලට කලින් and ඊට පස්සේ මට ආසාවක් ආවා හරි මනත් වාහනයක් ගන්නවා මං කෝ ඉෂාරේ වාහනයක් ගන්නවා ඉෂාරේ කෝ නෑ ගන්න නෑ ඔබ ගත්තොත් මාත් එක්ක කතා කරන්න එපා කියලා මම කිව්වා පිස්සු ඉෂාරේට මේ ඉෂාරේට තේරෙන්නේ නෑ මොකද අපිනේ උතන්ට යන්නේ අපිත් යන්න ඕනේ එතනට එහෙම මේ එතකොට කියනවා මේ අර ෂෝ ඔෆ් කරන අර පොඩක් එනවා අර දැන් ඊට ඔමා මගේ හොඳම යාළුවා ඌ තමයි මාව ගන්නේ එන්නේ දණ්ඩ තමයි මාව ගන්න එන්නේ ඉතින් ඔමා එහෙම කියනවා වීලෝඩගේ ගනින්කෝ මං කියවා කාර් එක මොකද්ද මම මේ කරන්නේ ඕ පිස්සුද මං දැන් සල්ලි එනවනේ ගනින්කෝ දැන් ගන්නෙ නෑ ඊට පස්සේ මං ඉෂාරත් එක්ක පොඩි ආගියුමන්ට් එකක් ගිහලා මම ගන්නවමයි කිව්වා ඊට පස්සේ මාත් එක්ක කතා කරන්න බගත්තොත් කියලා නෑ ඒක ඉන්වෙස්ට් කරපන් ගෙදරකට කියලා මං ඉතින් හා කියලා එහෙම කැමැත්තක් නැහැ උනාට කමක් නැහැ කියලා ඉෂාරත් කිව්වා ඉතින් මගටත් හිතුණා ඊට පස්සේ ටික කාලෙකින් පස්සේ හරි කියලා මම ගත්තා ඒ ගත්ත ගෙදර තමයි මං ජීවිතේ කරපු හොඳම ඉන්වෙස්ට්මන්ට් එක ඉතින් දැන් ඒ ගෙදර පාක් රෝඩ් එකේ ඉන්නේ නෑ ඒ ගෙදර තමයි පිළියන්දල තියෙන්නේ ඒ ගෙදර කරපු ඉන්වෙස්ට්මන්ට් තමයි මගේ ජීවිතේ ලොකුම එතනින් පස්සේ තමයි ওই ටර්න් එක මේ කැරගෙන්නේ ඉෂාරය කියන දේ මොකද්ද කියන එක පැහැදිලි කරගෙන තේරුණා ඊට පස්සේ අපි යනවා ඒ growth එක පැත්තට. දැන් එතනින් රෙන්ට් එකට දාලා එතනින් ඒක රෙන්ට් එක එනවා. නැත්තම් අපිට ඒක බැංක් එකට දීලා ඒකෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් දානවා. බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. අන්න ඔයගේ සිටුේෂන් එකෙන් ඒක එම්ම වෙනස් වෙනවා. ඒක අර සීන් එක කියන දැන් ග්‍රවුන්ඩ් අප් පටන් ගත්තා දැන් අපිත් පටන් ගන්න සපෝට් එක නැත් කියන්නේ සපෝට් කියන්නේ ෆැමිලි සපෝට් එක තිබ්බා. හැබැයි අර කිසිම ඉන්වෙස්ට්මන්ට් ලොකු ඒවා නැතුව තමන්ගේ මානසික නම්බ ගන්න. ඒතකොට එහෙම කරද්දී එකලාට හිතනවා ෆ්ලෙක්ස් කරන්න ඕනේ කාර් අරගෙන රඟන්න ඕනේ අනිත් කට්ටිය මොකද අනිත් කට්ටිය රඟන්න පටන් ගන්නවනේ අපි හිතන රඟන්න ඕනේ කියලා හැබැයි මේ සමහර කට්ටියට දැන් අපි කියමු තාත්තේ කාර් එක අරන් එන්නත් පුළුවන් රඟන්න පුළුවන් නැත්තම් මේ ක්ලබ් ලෙවල් එකකින් කවුරු හරි කා දෙන්නත් පුළුවන් දැන් අපි බලන්නේ එකපාර එතනට ගියාට පස්සේ හරි අපිත් කාර් එකක් ගන්න ඕනේ නෑ ඒක පර්සන් ටු පර්සන් මේ ඩිෆරන්ට් නේ ඒ ආසාවල් කියන එක උමනාවල් කියන එක වෙනස් වෙනවා. එතකොට මං හිටපු සිටුේෂන් එකේ වාහන කියන එක මේ ආසාව විතරයි. උමනාව නෙමෙයි. නීඩ් එකයි වොන්ට් එකයි අන්න. ඒක අඳුරගත්තා නම් මේ මං ඒක අරගෙන මං කෝයෙන් හරි පිනක් කරලා දෙනවා මගේ වටේ මාව ගයිඩ් කරන්න මගේ මාව වැටෙන්නේ නැති වෙන්න. මුගක් මිනිස්සු මට ආදරේ නිසා ඒක මට ඒක දෙයියෝ පෙන්වන හැම පාරම මේක කරන්න මේක හරියන්නේ නැහැ මේක වැරදි කියලා. එතනින් මං ඒ පාත් එකකට කොහොම හරි වැටෙනවා. හරි දෙවෙනි එක තමයි ප්‍රශ්න තමයි දැන් මගේ channel එකේ ගොඩක් මම කතා කරන්නේ business ගැනයි මගේ life එක document කරන දේ. කියන්නේ entrepreneurship එකයි දේවල් grow කරන ගමන් challenges එනවා. ඒතර කෙවින් දකින විදිහට කියන්න බලන්න ඒ කියන්නේ business නැත්නම් entrepreneurship කියන එක entrepreneur කියන්නේ සාමාන්‍යයෙන් මොන හරි අලුත් දෙයක් තමන්ගේම මහන්සියෙන් තමන්ගේම සොච්චයන් කරලා ඒක grow කරන එකනේ entrepreneur කියන්නේ. ඔයා කියන විදිහට ඒක හැමෝටම කරන්න පුළුවන්ද? ඌමනාවයි ඒකට අර කියන්නේ how much you want it කියන එක. කොච්චරට ඒක වුන්ද ඒක. ඒක ඔයාට කොච්චර දුරට ඔයාට යන්න පුළුවන්ද ඒක වෙන්නේ. දැන් මට කිව්වොත් එම රග ප්‍රැක්ටිස් යන්න එපා. හරි නැත්තම් රග වලින් ඔයාලට කරන්න පුළුවන් සැක්‍රිෆයිස් එක මොකක්ද කියලා මම අපේ පවුලේ පාටියකටත් යන්නේ. ඒකින්ද. ඒකෙන්ද යන්නේ. මම ඔය මේ කිසිම පවුල් පාටි වලට යන්නේ නැහැ. මට ඕනේ ප්‍රැක්ටිස් කරන්න රග ගන්න. and ඒක වෙනුවෙන් මට ඕනම දෙයක් සැක්‍රිෆයිස් කරන්න පුළුවන්. මොකද මට යන්න තිබ්බ එකම පාර ඕක විතරයි. උඩට. ඉගෙනීම කියන එක මට ආවේ නැහැ. එතකොට මම ફોකස් කරේම ඒක විතරයි. ඒකයි මට අනිත් දේවල් සැක්‍රිෆයිස් කරන්න කිව්වොත් මේකත් එක්ක සැක්‍රිෆයිස් කරන්න ඕනේ නැති එකක් කියන එක මට කියන්න බෑ. කියන්න බෑ. ඔක්කොම එකයි.
ඉතින් how much you want it කියන එක තිබ්බොත් තමයි වැදගත්. ඌමනාවක් තිබ්බොත් උඩට යන්න ඒ මිනිහා කොහෙන් හරි යනවා. අර if there's a හැබැයි අර way there's a will කියලා කියන්නේ. දැසවෙල් හැබැයි සීන් එකේ අර entrepreneurship එකේ challenges එතන එන grind එක පොලෝ පල්ලට වැටෙන සීන් එක හැමෝටම දරා ගන්න බෑනේ. ගොඩක් කඩේ give up කරනවා ඒක. ඔව් ඒකයි මම මේ කියන්නද ස්පෝර්ට්ස් කියන එක සෑහෙන වැදගත් වෙනවා මෙතනදී. මොකද හුඟක් මිනිස්සු ස්පෝර්ට්ස් කරන්න නැතුව ගිහලා ඒක එක්ස්පීරියන්ස් කරනවා. ඒක එක්ස්පීරියන්ස් කරාම මේ මිනිස්සු හුඟක් මිනිස්සු නවතිනවා. හුඟක් මිනිස්සු යනවා. අර අපි ගත්තොත් වර්ල්ඩ් එකේ ලෝකයේ සක්සස් රේට් එකේ ඉන්නේ 100ට මේ එකක් 1% ක්ලබ් කියලා කියනවා. right 95% fail කියලා කියනවා. 90 ඒකේ 3% ඇවිල්ලා මේ try කරනවා. try keep trying yeah. 2% ඇවිල්ලා try කරලා and never giving up they will go little bit further. but 1% club තමයි උඩටම යන්නේ. ඉතින් මේ ලෝකේ ඉන්න කට්ටියත් එක්ක 1% නම් යන්නේ. ඉතින් ඕක අපි උත්තරේ ඇවිල්ලා අනිවාර්යෙන්ම මේ මං කියන්නේ මං අත්ගැපුව විදිහට ස්පෝර්ට්ස් කරලා තියෙනවා නම් එයා අනිවාර්යෙන්ම යම් කිසි දුරකට යන්න පුළුවන්. මොකද එයාට ඒ ස්පෝර්ට්ස් කියන්නේ ඒ මයින්ඩ් සෙට් එක ඒ වැලියුස් ටික එයා හරි විදිහට ඉගෙනගෙන තියෙනවා නම් එයාට සාමාන්‍යයෙන් මුළු ලෝකෙම ස්පෝර්ට්ස් එක මොනවද කොනේ දැන් ඉස්සර දැන් එඩිෂන් ගාද්දි දැන් සයිර ගාද්දි 2010 දානවා මතකයි අපේ ශම්ලි කෝච් එහෙම සති දවස් 7ම ප්‍රැක්ටිස් ඉරිදත් ප්‍රැක්ටිස් ඉරිද උදේ 6 මාට ගෙනනවා ඇට්ලීස්ට් ඇක්ටිව් රිකවරි එකක් කරේ දාන්න. ඒක මට දැන් තේරෙනවා දැන් අද වුණත් ඉරිද මම නිදා ගන්න ඉරිද කරන්න ඒ උදේ 6ට නැගිලා එක්ක PT එකක් පර්සනල් ට්‍රේනින් සෙෂන් එකක් නැත්නම් උදේ පාන්දර ඉඳන් වැඩ කරන එක. අන්න ඒ ස්පෝර්ට් එකෙන් ඒ ඉන ඩිසිප්ලින් එක මම හිතන්නේ හැදෙනවා බිස්නස් එකක් කරද්දී වුණත්. yeah definitely ඩිසිප්ලින් කියන එක සෑහෙන වැදගත් වෙනවා. මොකද ඒක මේ තනින් තැනට ඒක වෙනස් වෙනවා. අපි කිමුකෝ ග්‍රවුන්ඩ් එකේ කරන ඩිසිප්ලින් එක වෙනස්. ලයිෆ් එකේ කරන ඩිසිප්ලින් එක වෙනස්. මේ බිස්නස් එකේ කරන ඩිසිප්ලින් එක වෙනස්. ඒ ඔක්කොම හැබැයි ලින්ක්ඩ්. ඉතින් අපි ගත්තොත් තනින් තැනට අපේ මේ ඩිසිප්ලින් එක හදාගන්න තරමට ඒ ඩිසිප්ලින් එක ඇතුලේ ඉඳගෙන කන්සිස්ටන්ට්ලි අපි පුෂ් කරද්දී තව ලොකු දුරක් යන්න පුළුවන්. හරි. තව වචන තුනක් තියෙනවා. හරි තුනෙන් පළවෙනි එක තමයි ඩිසිප්ලින්ඩුයි මොටිවේෂන් අතර ගත්තොත් ඔයා කියන්නේ මොකද්ද තෝරගන්න. මොකද ගොඩක් කට්ටිය එකපාරට එනවා නෑ හිට වර්ක්අවුට් කරනවා නැත්නම් හිට බිස්නස් එක පටන් ගන්නවා සල්ලි ඕනකමට අර එහෙම අර සෝඩ බෝතලයක්. ඒකෙන් ඔයා දකින්නේ මොටිවේෂන්ද තියෙන්න ඕනේ ඩිසිප්ලින්ද තියෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ හැමෝගෙම දැන් අපි ගත්තොත් YouTube එකේ හරි කොහේ හරි ගියාම ඕන මිනිහෙක් මේක කතා කරනවා. කතා කරලා ඒගොල්ලන් කියනවා ඩිසිප්ලින් is the key. Yes. key. yeah එහෙම කියලා කියනවා. දැන් මාව ගත්තොත් හරිද මේ අවංක උත්තරය. මට මොටිවේෂන් එකක් ඕනේ. ඩිසිප්ලින් එකේ මම නැගිටිනවා. නැගිටින්න අමාරු වුණත් කොහෙන් හරි නැගිටලා අපි කියමුකෝ අපි මම ඇඳගත්ත කෙනෙක්. ජිම් එකට මම යනවා. ජිම් එකට ගිහලා මං හිතන වර්ක්අවුට් එක මට ගහන්න බෑ. ඒ වුණාට මං I'll show up. ස්ටෙප් එක තියෙනවා. yeah ඒ ෂෝ අප් එකත් වටිනවා කියන එක මගේ ඔළුවේ මම දාගන්නවා. දැන් සමහර වෙලට මම කියනවා ඉන්ඩිවිජුවල් කරන්න යන්න ඕන ග්‍රවුන්ඩ් එකට. හැබැයි ග්‍රවුන්ඩ් එකට යන පණ නැහැ. කම්මැලි. කම්මැලි නෙමෙයි පණ නැහැ. නැගිට ගන්නත් බෑ. ඊට පස්සේ මම ඒ වුණාට ග්‍රවුන්ඩ් එකට ගිහලා ඉඳන් ඉන්නවා. ෆ්‍රී වර්ක්අවුට් එකක් ගහලා එතනට ගිහලා ඉඳන් ඉන්නවා. ඉඳගෙන කල්පනා කරනවා මම ගාපු විදිය කොහොමද වෙන්න ඕනේ මොනවද වෙන්න ඕනේ ඔක්කොම කල්පනා කරගෙන ඉන්නවා. හැබැයි මං හිතන විදිහට ඒකත් අචීව්මන්ට් එකක්. අද ෂෝ අප් කරන එක. මට මගෙන් අහුවොත් එම ඩිසිප්ලින් ඔය දෙකම වටිනවා. ඩිසිප්ලින් කියන එක කන්සිස්ටන්ට්ලි තියාගෙන යන ගමන් මොටිවේෂන් කියන එක හැමදාම ඔයාට ගන්න පුළුවන් නම් කාගෙන් හරි කොහෙන් හරි නැත්නම් මිනිහෙක් එක කතා කරද්දී හරි YouTube එක බලලා හරි මොකක් හරි වොයිස් එකක් ආන එක හරි ඕනම දෙයක් ඒක ගන්න පුළුවන් නම් ඒක ෆියුල් එකක් වගේ ඔයාට ෆයර් කරන්න පුළුවන් ඩිසිප්ලින් එකේ අපි යමුකෝ 120ක වේගයක යනවා කියලා ඩිසිප්ලින් කන්සිස්ටන්සි පොඩි 40ට වගේ යනවා පොඩි දුරක් ඔයාට ස්කිප් කරන්න පුළුවන් ඊට පස්සේ ආයි බයිද ආයි පොඩක් ෆියුල් එක දාගන්න අන්න ඒ වගේ ඒක ෆියුල් එක මේක කන්සිස්ටන්ට් වගේ යන්න ඕනේ හරි දෙවෙනි ප්‍රශ්න තමයි සෙන් පීටර්සන්ගේ අනේ මගේ channel එක මම ගොඩක් කතා කරනවා faith ගැන කෙවින් හිතන්නේ God and faith කියන එක ක්‍රිස්තියානිටි එක හරි මොන හරි end of the day it's a religion ඒක කොච්චර effect කරලා තියෙනවද ඔයාගේ journey එකට faith කියන දේ මට ඇත්තටම number 1 God මොකද සෙන් පීටර්ස් එකේ කියන්නේ මැචස් වලට කලින් ඉඳන් ග්‍රවුන්ඩ් එකට බයින ප්‍රැක්ටිස් එකට ඉවන් ප්‍රැක්ටිස් එකට යද්දි පටන් ගත්තී වුණත් we pray ඒක මොන ආගම වුණත් ඒක බිලීව් කරන්න ඕනේ බිලීව් කරලා යම් කිසි දුරක් යන්න ඕනේ හැබැයි මේ හුඟක් මිනිස්සු කියනවා හැමදාම පල්ලි යන්න ඕනේ කියයි සමහර කට්ටියගේ හැමදාම වඳින්න ඕනේ වගේ දේවල් එක එක්කෙනා එක එක විදියට faith එක හදා ගන්නවා හැබැයි whatever said and done faith කියන දේ හිතේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන් number 1 ඒක එයා ඩිෆයින් කරගන්න ඕනේ එයාගේ ලයිෆ් එකත් එක්ක එයාගේ එන්වයරන්මන්ට් එකත් එක්ක කොහොමද ඒක එයා කරන්නේ එයාගේ faith but
ෆේත් කියන දේ නැතුව ගමනක් යන්න බෑ. යන්න බෑ. ඒ එක එක්කෙනාගේ හැටි අපිට කියන්න බෑ දවස් 7ක් පල්ලි යන්න ඕනේ කියන එක. but ඒ ඔයා ඩිෆයින් හිතනවා කරලා යන්න ඕන කියලා ඒ යන්න. වගේ එක. සමහරවිට කට්ටිය ඉන්නවා උදේ නැගිටලා ගිහිල්ලා පානපත්තු කරලා වැඳලා that's it. Mm. they don't go to church. church yeah. but ඉතින් whatever said and done he had the faith. ඒකනේ With the කරන්නේ. faith, anything is impossible now. the final question. දැන් 2026 ඉන්නේ. මම දන්නවා කෙවින්ට goals ගොඩක් තියෙනවා achieve කරන්න දේවල් තියෙනවා. 2030 දී කෙවින්ව නැත්තම් කෙවින් ගෙත් එක්ක journey එක හැමසෙම ෆෙටිල් එකනේ. කෙවින්ව දකින්නේ කොහෙද? 2030 දී. මම පොඩි කාලේ ඉඳන් හැදුනේ ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ I'm so blessed enough to have people and මිනිසුන්ගේ ආදරේ දිනාගත්තා. මම ඊට පස්සේ දැන් ෆෙඩල් එක පටන් ගත්තට පස්සෙත් මට උදව් කරපු කට්ටිය මාත් එක්ක හිටපු කට්ටිය මගේ සපෝට් කරපු කට්ටිය ඒ කට්ටිය තමයි මගේ සරවුන්ඩින් එකේ කොහොමත් ඉන්නේ. මං ආස වුණා මං දැක්ක පාර මං අත්දකපු මේ ලයිෆ් එක ඒගොල්ලන්ටත් අත්දකින්න. ඒගොල්ලන් ලයිෆ් එක උඩට එන එක දැක්කාම that's a great achievement. හැබැයි when you come into the business side දැන් ඒගොල්ලන් grow වෙනත් එක්කම we have few goals we have set it up. ෆෙටල් එක තියෙන්න ඕන තැන ෆෙටල් එකේ යන්න ඕන තැන we have started a new project and within the 4 years I think wellness industry එකේ මේ will be a brand. will be a leading brand. hopefully. හරි ඒක තමයි කෙවින් එක hopefully නෙමෙයි ඒක definitely ඉන්ෂාල්ලා. මාෂාල්ලා ඉන්ෂාල්ලා කියන්නේ කරයි මාෂාල්ලා කියන්නේ praise god. praise the god yeah. so ඒකයි so end of the day මම බැලුවා අන්තිම විනාඩි 10ක් විතර තිබින්ද කෙවන් සාමාන්‍යයෙන් අපි දෙන කන්වර්සේෂන් එක දානවා තමයි. ඒක අපි හිතුවද ෆිල්ම් කරන්න කියලා. ෆිල්ම් කරා මම මේක YouTube එකේ දානවා. ඔයගොල්ලන් හිතුවොත් vlog වලට අමතරව මේ වගේ කාත් එක්ක කරයි මගේ යාළුවෙක් එක්ක හරි නැත්නම් ක්ලයන්ට් එක්ක හරි මේ වගේ කන්වර්සේෂන් එකක් යන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. අපි ආපහු අලුත් vlog එකකින් හමු වෙමු. See you. Nice to meet you.